ආයිබෝවන් ෆයිනල් කට් අන්එඩිටඩ් සමග අදත් ඔබ හමු වන මම දිනේෂ් දොඩම්ගොඩ. ඉඩෝරය පෙන්නා ජනතාවගේ විදුලි බිල මත පැට වූ ඉන්ධන ගැලපුම් ගාස්තුව ඉවත් නොකරන්නේ මන්දයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක එක්සත් ජාතික පක්ෂය අද කැඳවූ මාධ්‍ය හමුවකදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කළා. පහුගිය කාලේ දිගින් දිගටම විදුලි බිලෙන් ජනතාවට කරන්ට් වද්දපු ආණ්ඩුව දැන් ආපහු එක එක විදිහේ සූත්‍ර හොයනවා විදුලි බිල හරහා ජනතාව හිරිවැට්ටීම සඳහා. తాවකාලිකව ඉන්ධන ගැලපුම් ගාස්තුවක් විදුලි බිලට එකතු කරනවා කියලා ආණ්ඩුව කිව්වා. දැන් මේ වෙනකොට ජලාශ සියල්ලම පිරී ඉතිරි ගිහින් තිබෙනවා. නමුත් ඉඩෝරය පෙන්නලා ජනතාව පිට පටවපු ඉන්ධන ගැලපුම් ගාස්තුව තාමත් ඉවත් කරන්නේ නැතුව ජනතාවට ඒ බර පටවන්න ආණ්ඩුව ක්‍රියා කරලා තිබෙනවා. විදුලි බිලටත් විනිවිද භාවයකින් යුතු මිල සූත්‍රයක අවශ්‍යතාවයක් ගැන මේ ආණ්ඩුව දන්න එකම දේ තමයි තමන්ගේ නාස්තිය දූෂණය අකාර්යක්ෂමතාවය පියව ගන්න කොහෙන් හරි ජනතාවට එක එක සූත්‍ර දාලා බරපටවන්න ක්‍රියා කරන එක තමයි ආණ්ඩුව දන්න එකම දේ. රටේ ආරක්ෂාව හමුදාවෙන් සිවිල් දෙපාර්තමේන්තුවක් වූ පොලිසියට බාර දීමට ආණ්ඩුව කටයුතු කරන බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ උත්සවයකදී ප්‍රකාශ කළා. මේ රටේ දැවැන්ත සංවර්ධනයක් ඇති වෙනවා. ඒ සංවර්ධනයට ප්‍රධාන හේතු වුණේ මේ රටේ සාමය. අවුරුදු 30 ගණනක් තිස්සේ කුරුළු ත්‍රස්තවාදී නැති වෙලා දැන් ක්‍රමයෙන් ඒ සංවර්ධනය අපේ රටේ ජනතාවට කලා එනවා. ඒක වඩා හොඳට වඩා කාර්යක්ෂමව වඩා ඵලදායීව කරන්න නම් ඒ අනිවාර්යයෙන්ම මේ සාමය රටේ හැමතැනට පුළුල්ව බෙදී යන්න ඕන. ඒ සඳහා මම හිතන්නේ දැන් ත්‍රිවිධ හමුදාවට වඩා සිවිල් දෙපාර්තමේන්තුවක් වන පොලිස් දෙපාර්තමේන්තුවට නැත්නම් පොලිසියට විශාලතම වගකීම් පැවරෙනවා. ජනතාවගේ ආරක්ෂාව මාජන දීපල සහ විශේෂයෙන්ම මේ රටට පැමිණෙන විදේශ අමුත්තන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ඇතේ කියලා මම බලාපොරොත්තු වෙනවා. අද පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේ දෝෂාභියෝගය ගේන්නට ආණ්ඩුව දැක්වූ උනන්දුව සහ හදිසිය ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳන්නට නොදක්වන්නේ ඇයිද යන්න. ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් 3-2 ඔලුගෙඩි සංඛ්‍යාව පාවිච්චි කරලා තීන්දුව తీරන වලට හදිස්සියක් නැතුව කලබලයට ගමන් කරත් ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දීමට එහෙම කිසිම උනන්දුවක් දක්වන බවක් 3-2 පාවිච්චි කරලා අපි දැකලා නැහැ. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අර දෝෂාභියෝගයට දක්වපු උනන්දුව සහ හදිස්සිය ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් ලබා දීම සඳහා ආණ්ඩුවට දක්වන්න බැරි වුණේ ඇයි කියන එක. Tamanට අවනත නැති හැම කෙනාටම එලව පහර දීමට දක්වන උනන්දුව ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා දක්වන්න බැරි වෙන්නේ ඇයි කියන එක අපට ලොකු ප්‍රශ්නයක්. ආණ්ඩුවේ ලොක්කෙක්ගේ ගෙදරට හොරෙක් පැන්නොත් ටකස් ගහලා අල්ලන්න ආණ්ඩුවට පුළුවන්කම තියෙනවා. ඒ නිසා නීතිය ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුව දක්වන්නේ එවැනිම තත්ත්වයක්. මේ රජයේ යටතේ නීතියේ ආධිපත්‍යයට පොලිසිය වලට කරන බලපෑම් වලට ඊටාම නින්දිත විදියට ඉහළ ගිහින් තියෙන බව අපිට දකින්න තියෙනවා. ඒ වගේම මේ රජයෙන් බඩු මිලට වගේම ස්වාධීන ආයතන වලට කරන බලපෑමුත් දිගටම ඉහළ යන තත්ත්වයක් තමයි දකින්න තියෙන්නේ. සමාජයේ දැවෙන ප්‍රශ්න ගැන කතා කිරීම මගහැරවීමට ආණ්ඩුව වෙනත් මාතෘකාවලට ජනතා අවධානය යොමු කරන බවට
පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ඊයේ පැවති ජනහමුවකදී චෝදනා කළා. සමාජයේ තියෙන ප්‍රශ්න වහන්න වෙන වෙන පුංචි මාතෘකා අද ආණ්ඩුවට ඕන වෙලා තියෙනවා. එක පිරිසක් එක පැත්තකින් ආගම්වාදී අවශ්‍යගෙන යනවා. ජාතිවාදී අවශ්‍යගෙන යනවා. ඒවා ලොකුම ප්‍රවෘත්ති බවට පත් කරනවා. නමුත් අපි දන්නවා 30 අවුරුද්දක තිස්සේ ජාතිවාදයේ වැපිරීමේ යුද්ධයක අමිහිරි තිත්ත අතීතයක් අපිට තියෙනවා. ඒ අතීතේ නැවත අපිට ඕනේ නැහැ කාටවත්. ඒකින්ද අද රටට අවශ්‍ය වෙලා තියෙන්නේ ජාතික සමගිය, ආගමික සහජීවනය, මිනිසුන් එකිනෙකා අතරේ එන කොටා ගන්න, කුලල් කා ගන්න, එකිනෙකාට වෛර කරන එක නෙමෙයි. අපි හැමෝම මේ අපිව පෙරලා තියෙන ක්‍රිස්තියානලගේ රටයවල බෙල්ල කපන දරිද්‍රතාවය, දුප්පත්කම, නැතිබෙරිකම, අසරණකමට එරෙහිව සටන් කරන්න ඕන. අද ඒකටයි මිනිස්සු එකතු වෙන්න ඕන. හැබැයි එහෙම නැතිබෙරිකමට, අසරණකමට, දුප්පත්කමට අපි තලලා පාගලා පොඩි කරලා තියෙන මේ සමාජ අසාධාරණත්වයට එරෙහිව සටන් කරන්න ඉන්න මිනිසුන්ව අද බෙදා වෙන් කරනවා විවිධ මාතෘකාවලට. ඒ සටහනත් සමගින් අදට අපි ඔබෙන් සමුගන්නවා. යලිත් හෙට රාත්‍රී 10:30ට හමුවෙමු ෆයිනල් කට් අන්එඩිටඩ් සමග. අදත් ඔබ සමග රැඳී සිටි මම දිනේෂ් දොඩම්ගොඩ.